ඔයගොල්ලන්ගේ අර මේ ලෝහ කැටයන වල අමතර ප්‍රතික්‍රියා කියලා જાතියක් තියෙනවනේ. අමතර ප්‍රතික්‍රියා කීපයක් තියෙනවා. ඒකට අන්න ඒ ටිකත් පොඩ්ඩක් මතක තියාගමු. එකක් තමයි නිකල් 2+ ජලීය ද්‍රාවණයකට භාෂ්මික මාධ්‍ය අපි DMG දානවා. හරි. તો නිකල් 2+ ජලීය ද්‍රාවණය කොළ පාටයි කියලා මතකයි. මතකයිනේ ඒක අර නිකල් හයිඩ්‍රොක්සයිඩ් නිල් නෙවෙයි කොළ. හරි. ඒතර ඒකට අදාළ ජලීය ද්‍රාවණයත් කොළ පාටයි. අන්තිම තුන් දෙනානේ සුදු 4 යකඩ 2 තව 3 තිබ්බේකනේ. හරි. නිකල් 2+ ජලීය ද්‍රාවණය කොළ පාට. මේකට භාෂ්මික මාධ්‍ය DMG දානවා. DMG කියන්නේ ඩයිමෙතිල් ග්ලයොක්සින් කියන එක. හරි. දැන් මම මේකට DMG කැලි දෙකක් බැඳිලා මෙන්න මේ වගේ රතු පාට තද රතු පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. හරි. ඒතර ඒක මතක තියාගන්න මේක 25 අවුරුද්දෙත් ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ කොපර් 2+ ජලීය ද්‍රාවණයකට කොපර් 2+ කියන්නේ නිල් පාටයි I- දානවා. I- කියලා දාන්නේ Ki. ලැබ් එකේ අයන නෑනේ දැන් කොපර් 2+ කියලා ගන්නේ කොපර් සල්ෆේට් හරි මොනවා හරි අරගෙන වතුර දිය කරලා හදා ගන්න නිල් පාට ජලීය ද්‍රාවණයක්. හරි. උකට දාන පොටෑසියම් අයඩයිඩ්. ඒතර අපි I- කියලා කියමු. ඒතර මෙතන පොඩි රෙඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවා I- I2 වෙනවා. I2 ජලීය ද්‍රාවණේ කහඳුඹුරු පාටයි. කහඳුඹුරු පාට ජලීය ද්‍රාවණ තුනක් තියෙන එකත් මතක තියාගන්න මේ එකම. I2 ජලීය ද්‍රාවණය, Br2 ජලීය ද්‍රාවණය, Fe3+ ජලීය ද්‍රාවණය. කහඳුඹුරු පාටයි. හරි. මේ හරි ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න මේ විදිහට. හරි. කහඳුඹුරු. එතකොට I- I2 වෙනවා. ඒ කියන්නේ වැඩි වෙනවා. ඔක්සිකරණංගේ ඍණ එකේ ඉඳන් බිඳුවට වැඩි වෙනවා. Cu2+ Cu+ වලට අඩු වෙලා මේ I- එක එකතු වෙලා Cuයි සුදු පාට අවක්ෂේපයක් එනවා. මෙතන සුදු කියලා ලියා ගන්න. ඒක පොඩ්ඩක් පැත්තට ගිහිල්ලා සුදු පාට අවක්ෂේපයක් එනවා. එහෙනම් Cu2+ වලට I- දැම්මම මොකද වෙන්නේ? I- I2 වලට ඔක්සිකරණය වෙලා කහඳුඹුරු ජලීය ද්‍රාවණයක් බවට පත් වෙනවා. Cu2+ Cu+ වෙලා I- එක එකතු වෙලා CuI සුදු පාට අවක්ෂේපයක් ලබා දෙනවා. ඒතර ප්‍රතික්‍රියා දෙකයි එතන. තුන්වෙනි ප්‍රතික්‍රියාව තමයි මෙතන ෆෙරෝසයනයිඩ් තියෙන්නේ. අපි කොහොමද ෆෙරෝසයනයිඩ් කියලා හොයාගන්නේ? මෙතන CN6ක් එන්න ඕනේ හදාගන්න. CN6යි. හරි. ෆෙරෝසයනයිඩ් කියලා හොයාගන්නේ මෙතන යකඩ ධන දෙක. යකඩ ධන දෙකෙන් හදන සයනයිඩ් සංකීර්ණය කියන්නේ ෆෙරෝසයනයිඩ්. හරි. ධන තුනෙන් හදන එක තමයි ෆෙරික් නේ. ෆෙරී සයනයිඩ් වෙන්නේ. මේක ෆෙරෝසයනයිඩ්. නම ලියා ගන්න ෆෙරෝ සයනයිඩ්. උතර ෆෙරෝසයනයිඩ්. උතර ඇත්තරම ලැබ් එකේ තියෙන පොටෑසියම් ෆෙරෝසයනයිඩ්. මෙන්න මේ වගේ දැන් මෙතන 4- නේ. ධන 2යි ඍණ 6යිනේ. ඍණ 4 වෙන්නේ. ලැබ් එකේ තියෙන මෙන්න මෙහෙම. K4 Fe CN6 කියන එක නා තමයි තියෙන්නේ. පොටෑසියම් ෆෙරෝසයනයිඩ් කියලා. හරි. ඒතර එයාගේ පාට අපිට ඕනේ නැහැ. ඒකට දාන Fe3+ ජලීය ද්‍රාවණයක්. ඒ කියන්නේ ධන දෙකෙන් හැදෙන එක්කනට තමයි ධන 3 දාන්නේ. ධන දෙකෙන් හැදෙන එක්කනට ධන 3 දානවා. ඒතර මේ ධන 3 එළියට එනවා. ඒතර මෙතන ධන 3යි, මෙතන ධන 2යි, මෙතන ඍණ 6යි ඔක්කොම එකතු වුණා ඍණ 1යි. මේක අවක්ෂේපයක් නිල් පාටයි. හරි මේ ඍණ 1 කියන්නේ මේ මෙතන පොටෑසියම් දැම්මම නම් හරි ඍණ සංයෝගයක් විතර ලියන්න ඍණ නැතුව මෙතන පොටෑසියම් දාන්න. එතකොට හරි. හරි. මේ තේරෙනවද කියන්නේ සංයෝගයක් විතර ලියනවනම් මෙන්න මෙහෙම ලියවනම් හරි මේක වෙනුවට සංයෝගය ලියනවා නම් K Fe CN6යි ඔන්න ඔහොම. ඕක තමයි නිල් පාට අවක්ෂේපය. ඍණ වෙනකොට පොටෑසියම් දැම්ම නම් හරි එළියෙන්. ඇයි? මේක සාමාන්‍ය පොටෑසියම් ෆෙරෝසයනයිඩ් දාන්නේ. හරි. එහෙනම් මතක තියාගන්න යකඩ ධන දෙකෙන් හදන සයනයිඩ් සංකීර්ණයට ධන 3 මාරු කරලා දාන්නේ. ධන 3 දැම්මම නිල් පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. හරි. හතරවෙනි එක මේක 5 කියලා දාගන්න. මේක 5. හතරවෙනි එක යකඩවල ධන 3ෙන් හදන සයනයිඩ් සංකීර්ණය තියෙන එක ලියලා නැහැ. මම ඒක ලියන්න. ධන 3ෙන් හදන සයනයිඩ් සංකීර්ණය. උතර ධන 3යි ඍණ 6යි ධන 3යි ඍණ 6යි කියන්නේ ඍණ 3යි. මෙයාට අපි කියන්නේ ධන 3ෙන් හදන